මේ තියෙන මං කපු රසම මොංගෝලියන් රයිස් දෙක. එතකොට මේක ගත්තේ ඩබල් බැරල් එකකින්. එතකොට මේක ගත්තේ මාකුඹුර නිවහනේ. බලමු එතකොට මේ දෙකෙන් වැඩිම රස මොකක්ද කියලා. එතකොට නිවහනේ මොංගෝලියන් රයිස් එක උනා රුපියල් 1190. ඒ වගේම ඩබල් බැරල් එකේ ප්‍රයිස් එක උනා රුපියල් 2085. හරි එහෙනම් අපි මේ දෙකේ පෝෂන් එක පොඩ්ඩක් චෙක් කරමු. එතකොට ඩබල් බැරල් එකේ පෝෂන් එක තිබ්බා ග්‍රෑම් 948ක්. එතකොට නිවහනේ පෝෂන් එක තිබ්බා ග්‍රෑම් 832ක්. හරිද ඔයගොල්ලන්ට පේනවාද පෝෂන් රේට් එක දැන්. එහෙනම් තමයි පෝෂන් රේට් එක තියෙන්නේ. අම්මට උඩ දෙකේම ලුක් එක නිකන් එකම වගේ. ඇත්තම කිව්වොත් ඉතින් ඩබල් බැරල් එකේ පොඩ්ඩක් ඩාර්ක් කලර් එකක් තමයි තියෙන්නේ. නිවහනේකට සාපේක්ෂව අතර මට හිතෙනවා හොඳ තරගයක් කියයි කියලා. ඒතකොට නිවානේ ඒගොල්ලෝ ඇඩ් කරලා තියෙනවා. ඒකේ සී ෆුඩ් අයිටම් වගේක් ඇඩ් වෙලා තියෙනවා. ඒ වගේම චිකන් එහෙමත් තියෙනවා. ඒ වගේම ඩබල් බැරල් එකේ ඒගොල්ලෝගේ ඇඩ් කරලා තියෙනවා. මටන් එහෙම තියෙනවා. මේක ඉතින් අතර මොනවද තියෙන්නේ කියලා කාලම තමයි බලන්නේ. එහෙනම් ඉතින් අපි ටේස්ට් කරලා බලමු. හරි දැන් මම දෙකම try කරා. අතරම කියන්න ඕනේ නිවහනේ මොංගෝලියන් රයිස් එකේ හොඳ ටේස්ට් එකක් ආවා. ඒකේ ප්‍රයිස් එකත් එක්ක බලද්දි ඉතින් මම නම් හිතන්නේ රුපියල් 1200ට ඒක හොඳටම ප්‍රමාණවත්. ඒකේ ටේස්ට් එකයි පෝෂන් එක ඔක්කොම. නමුත් ඉතින් ඩබල් බැරල් එකේ මොංගෝලියන් රයිස් එක ඊට වඩා හොඳයි අතරම. මොකද ඒකේ හොඳ මීට් පෝෂන් එකක් තියෙනවා. ඒකත් අතරම ප්‍රයිස් එකට මේ වර්ත් කියලා මට හිතෙනවා. රුපියල් 2000 ගණක් වුණා. මම ඉතින් තෝරගන්නවා නම් තෝරගන්නේ ඩබල් බැරල් එකේ මොංගෝලියන් රයිස් එක තමයි.